සුබ දවසක් සියලු දෙනාටම. අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපි දේශනයක් කරනකොට කතාවක් කරනකොට මේ කරන අඩුපාඩුවක් තියෙනවා. ගොඩක් අය කරන අඩුපාඩුවක් තමයි මාතෘකාවට පිටින් ගොඩාක් දේවල් කතා කරනවා. ඒ කියන්නේ අපි කියන්නේ වැල් වටාරම් කතා කරනවා. එහෙම නැත්නම් අපි බහූත කියවනවා කියලා කියනවා. ඒ කියන්නේ කියන්න ඕන මාතෘකාවට අදාළව කරුණු ඉදිරිපත් කරන්නේ නැතුව සමහරවිට අපි ගන්න උදාහරණයක් එහෙම නැත්නම් නිදසුනක් කරා අපි කතාවෙන් ගොඩාක් ඈතට යනවා. දේශනෙන් ගොඩාක් ඈතට යනවා. ඉතින් මේ හරහා සිද්ධ වෙන්නේ අපිට දේශනය සඳහා වෙන් කරලා තියෙන කාලයට අපි ඉදිරිපත් කරන කරුණු ඉතා කෙටි වෙනවා. ඒ කියන්නේ අපි කතා කරන විවිධ දේවල් නේ. දැන් උදාහරණයක් ගත්තොත් අපි නායකත්වය ගැන කතා කරනවා. අපේ මාතෘකාව නායකත්වය. කොහොමද පුද්ගලයෙකුට නායකත්වය වැදගත් වෙන්නේ? මේක ගැන කතා කරනකොට අපි ඉතින් ඔන්න සමහරලාට ඒකේ ආපු කරුණක් එක්ක ක්‍රිකට් මැච් එකක් ගැන කතා කරනවා. එහෙම නැත්නම් මේ අද වර්තමානයේ හෝ අතීතයේ වෙච්ච දේශපාලන සිදුවීමක් අරගෙන ඒකෙන් එහාට යනවා. සමහරට ප්‍රේක්ෂකයෙක් ප්‍රශ්නයක් ඇහුවට පස්සේ ඒ ප්‍රශ්නෙත් එක්කම අර කතා කරපු මාතෘකාවට ඈතට යනවා. ඒතර මේ හරහා සිද්ධ වෙන්නේ ඉතින් අපිට අවශ්‍ය කරුණු ඉදිරිපත් කරන්න තියෙන කාලය ඉතා අඩු වෙනවා. ඒතර මේ හරහා සිද්ධ වෙන්නේ දේශනේ අවසන් වෙනකොට නැවත ඔබට මතක් වෙනවා මට දැන් තව ගොඩක් කරුණු කියන්න තියෙනවා පොඩි කාලයක් තියෙන කියලා එක කලබලෙන් කියාගෙන යනවා. එහෙම නැත්නම් දේශනේ අවසන් කරන්න වෙනවා. අපි එන නැවතත් දවසක් මේ සම්බන්ධයෙන් කතා කරමු. අදට අපේ කාලය අවසන් වෙනවා කියලා අපිට අවසන් කරන්න වෙනවා. එහෙනම් අපි හොඳට මතක තියාගන්න අවශ්‍යයි අපේ කතාව ඉදිරිපත් කිරීම තුළ මාතෘකාව තුළ අපි අදාළ කරුණු ඉදිරිපත් කරගෙන යන්න ඕන. නිදසුනක් කරා පොඩ්ඩක් මාතෘකාවෙන් එළියට යන්න ගියා නම් ආපහු නැවත ඇවිල්ලා මාතෘකාව තුල කතා කරන්න ඉගෙන ගන්න ඕනේ. ඉතින් නැත්තම් අපිට පළදායි ලෙස අපේ ඉදිරිපත් කිරීම කරන්න බැරි වෙනවා. ප්‍රේක්ෂකයා අපිට ඌගේ නොසතුට පළ කරනවා. වැඩදායි වෙන්නේ නැහැ. ඉතින් මේ ආකාරයෙන් මාතෘකාව තුල කතා කරන්න වැල්ලට ආරම්භ කියවන්න එපා කියන එක තමයි අද දවසේ මට ඔබට දෙන්න තියෙන කියන්න තියෙන දේ. බොහොම ස්තුතියි.